විටමින් C පාවිච්චි කරලා ඇත්තටම සුදු වෙන්න පුළුවන්ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. ඔන්න අද අරගෙන ආවේ ඇත්තටම විටමින් C බිව්වහම සුදු වෙනවද කියලා. ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මං කාවේ. ඔන්න අද කතා කරන්න යන්නේ විටමින් C පාවිච්චි කරලා කොහොමද මම මගේ skin tone එක එකම කලර් එකකට හදාගත්තේ. ඒ වගේම අපි විටමින් C පාවිච්චි කරන්න ඕන මොන වෙලාවටද? ඒ වගේම විටමින් C වලින් අපිට ලැබෙන benefits මොනවාද? මොනවද තියෙන හොඳම විටමින් C වර්ග කියලා මං අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මගේ channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. මුලින්ම අපි කතා කරමු විටමින් C වලින් ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද කියලා. අපේ ශරීරයට ලබා ගන්න පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට අවශෝෂණය කරන්න විටමින් C කියලා කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක්. උදාහරණයක් විදිහට අපි ගන්න ආහාරවල තියෙන යකඩ ප්‍රමාණය අපේ ශරීරයට අවශෝෂණය කරන්න විටමින් C අත්‍යවශ්‍යයි. හැබැයි විටමින් C කියලා කියන්නේ අපේ ශරීරයේ නිෂ්පාදනය වෙන පෝෂණ පදාර්ථයක් නෙවෙයි, විටමින් වර්ගයක් නෙවෙයි. ඒක අපි හැම වෙලාවෙම ශරීරයට බාහිරින් ගන්න ආහාර වලින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටැබ්ලට් එකක් විදිහට, කුඩු එකක් විදිහට, එහෙමත් නැත්නම් දැන් පාන වර්ග විදිහටත් විටමින් C අපිට ගන්න පුළුවන්. ඒ වගේම අපේ සමේ තියෙන කොලෙජන් නිෂ්පාදනය වැඩි කරන්නත් විටමින් C කියලා කියන්නේ ගොඩාක් ලොකු උදව්වක් වෙන සාධකයක්. ඒ වගේම සමේ දීප්තිමත් බව වැඩි කරගන්නත් විටමින් C කියලා කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්. දැන් මං කියන්න හදන්නේ මම පාවිච්චි කරපු විටමින් C වර්ග මොනවාද කියලා. ඉතින් මම විටමින් C වර්ග දෙකක් යූස් කරනවා මේ වෙනකොට. මෙන්න මේ Exon C කියන එක තමයි මම මුලින්ම යූස් කරපු විටමින් C එක. දැනටත් මං යූස් කරන්නේ මේක. කියන්නේ දෙක මාරුවෙන් මාරුවට තමයි ගන්නෙ. මේකේ මිලිග්‍රෑම් 500ක් වෙනවා එක ටැබ්ලට් එකක්. එතකොට උදේ හිස් බඩ තමයි මේක පාවිච්චි කරන්නේ මං. හැබැයි ඔයාට ගොඩක් ගැස්ට්‍රයිටිස් බඩදැවිල්ල වගේ තියෙන කෙනෙක් නම් උදේ මේක යූස් කරන්න යන්න එපා. උදේ කෑමෙන් පැයකට වගේ පස්සේ ගන්න පුළුවන් නම් හොඳයි. මේක එක ටැබ්ලට් එකක් මිලිග්‍රෑම් 500. එතකොට 1000 සම්පූර්ණ වෙන්න මේකෙන් දෙකක් ගත්තාම හරි. ඒ කියන්නේ උදේට එකයි රාත්‍රීට එකයි වෙන විදියට. එතකොට අනිත් එක මෙන්න මේ නැට්ස් ඊස්ට් කියන එක. මේක ගොඩක් ෆාමසි වල හොයා ගන්න අමාරුයි. ඒ වගේම මේක හපලා කන්න තියෙන්නේ. මම නම් උදේ හිස් බඩ තමයි අරගත්තේ. ඔයාට ගැස්ට්‍රයිටිස් බඩදැවිල්ල වගේ තියෙන කෙනෙක් නම් උදේ කෑමෙන් පස්සේ ගන්නවා නම් හොඳයි. මේක ෆාමසි වල රුපියල් 30ක් වගේ තමයි වෙන්නේ. මේකේ පැක් එකම ගන්නවා නම් 2500ක් 400ක් වගේ වෙනවා. වගේම මම පාවිච්චි කරන අනිත් විටමින් C එක මේක මිලිග්‍රෑම් 1000 නැට්ස් ඊස්ට් කියලා තමයි මේක හඳුන්වන්නේ. ගොඩක් අය මේක දන්නවා. මෙන්න මේ විටමින් C එක මේක මිලිග්‍රෑම් 1000. එතකොට මේක අපිට උදේ හිස් බඩ බිව්වහම ඇති ආයෙ රැට ගන්න ඕනේ නැහැ. මේක බොන්න තියෙන්නේ අපිට වතුරට මික්ස් කරලා. වතුර වීදුරුවකට අඩුවෙන් අරගෙන මේක හොඳට මික්ස් කරාට පස්සේ අපිට බොන්න තමයි තියෙන්නේ. මම දැනට යූස් කරලා තියෙන්නේ මෙන්න මේ විටමින් C වර්ග දෙක. මේකෙන් ගොඩක්ම හොඳයි මෙන්න මේක. මිලිග්‍රෑම් 1000. බූස්ට් එක වැඩි නිසා අපේ ස්කින් එක ඉක්මනටම කලර් කරන්න පුළුවන් මේකට. මම වැඩිපුරම ගන්න මේක තමයි. හැබැයි මේක ගොඩක් ෆාමසි වල හොයාගන්න අමාරුයි. එතකොට මම මේක ගන්නවා. එහෙනම් අපි දැන් බලමු මෙන්න මේක යූස් කරන්නේ කොහොමද කියලා. ගොඩක් අය දන්නවා යූස් කරන්නේ කොහොමද කියලා. හැබැයි අලුතෙන් යූස් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් නිසා මම හිතුවා ඒක පෙන්වන්න ඕනේ කියලා. ඒ වගේම මේ දෙකෙන් එකක් හරි යූස් කරලා ඔයාටත් හොඳ රිසල්ට් එකක් ලැබුණු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක අලුතෙන් යූස් කරන්න බලාගෙන ඉන්න කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් නිසා. ඒ වගේම ගොඩක් අයට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේක අනිවාර්යයෙන්ම උදේ හිස් බඩම බොන්න ඕනේද කියලා. එහෙම නැහැ. ඔයාට හිස් බඩ ගන්නවා නම් ගොඩක් හොඳයි. රිසල්ට් එක වැඩි. හැබැයි ඔයාට එහෙම ගන්න අමාරු කෙනෙක් නම් උදේ කෑමෙන් පස්සේ ගන්නවත් පුළුවන්. එහෙමත් නැත්නම් රාත්‍රී කෑමෙන් පස්සේ ගන්නවත් පුළුවන්. මේකට ඕන වෙනවා වතුර වීදුරුවක්. වීදුරුවක්ම නැහැ. වීදුරුවකට වඩා අඩුවෙන් තියෙන්නේ.
වතුර එකක් අරගෙන මෙතන වීදුරුවක්ම නැහැ පේනවනේ මේක මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේක දැන් කලයක පොඩ වෙනස් වෙනවා. පේනවනේ කලයක වෙනස් වෙනවා දැන් ටික ටික. මේක විනාඩි 5ක් විතර හොඳට මික්ස් වුණාට පස්සේ මේක බොන්න තමයි තියෙන්නේ. මේක දැන් හොඳට මික්ස් වෙලා තියෙන්නේ. උදේ මම විටමින් C එක ගත්තේ නැහැ වීඩියෝ එක කරන්න ඕනේ නිසා. එහෙනම් දැන් බොමු. ඔයා මේක යූස් කරලා ඊළඟ දවසේ අපිට රිසල්ට් එකක් බලන්න අමාරුයි. අඩුම තරමේ ඔයා මේක එක දිගට මාසයක්වත් යූස් කරන්න ඕනේ. එතකොට ඔයාට තේරෙනවා ඔයාගේ ස්කින් එකේ කොහොමද කලර් එක චේන්ජ් වෙන්නේ කියලා. ඒ වගේම ඔයා ගොඩක් පිම්පල් මාක්ස් නිසා පීඩා විඳින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එක දිගට මේක මාසයක් විතර අරගත්තොත් ඔයාට මේ මාක්ස් රිමූව් කරගන්න වගේම පිම්පල්ස් ගොඩක් අඩු කරගන්නත් පුළුවන්. ඔක්කොම ටික බිව්වා. වතුර වීදුරුවක්ම හදාගන්න ඕනේ නැහැ. වතුර වීදුරුවකට චුට්ටක් අඩුවෙන් හදාගත්තාම හොඳටම ඇති. ඒ වගේම ඔයාලා මම මොන විදිහේ වීඩියෝස්ද ගේනවට කැමති කියලාත් පල්ලෙහාෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලා කැමති විදිහේ වීඩියෝස් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඩේ ව්ලොග්ස් කරනවට කැමති අය ඉන්නවා නම් පල්ලෙහාෙන් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට යන්න තමයි හදන්නේ. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම් මං කවි.